තුන් වතාවක් නගරේ විශාල කළා. නැවත නැවත විශාල කරන නිසා ඒ නගරේ නමක් වැටුණා මොකන්ද? විශාලා, වෛශාලී, විශාලා මහනුවර. එකපාරම වරුසාව නතර වුණා නෙව. වැස්සෙන්නේ නැහැ. වැස්ස අඩු වීගෙන එනකොට තියෙන දේ කාලා, බීලා, බීජවලට තියාගෙන හිටපු දේවත් කාලා බීලා ඉවර වුණා. හොරෙන් වපුරපු ධන දහන්නේ ඉර විසින්ම වියලවලා දැම්මා. ඕන්න වයසක මිනිස්සු මැරුණා. ගමේ මිනිස්සු ගිහිල්ලා කනත්තට වීසිකොලා. ඊට පස්සේ තව මිනිස්සු මැරෙනවා. දැන් වලේ ලාන්නත් බෑ, ගිනි තියන්නත් බෑ. ඔහේ දාලා ආවා. කුණු ගඳ හමනවා. කුණු ගඳට අමනුෂ්‍ය බැල්ම හිලුවා. දූරියන් කන්ට ආස කෙනා දූරියන් සුවඳ එන පැත්තට එයාගේ හිත ඉක්මනට යනවද නැද්ද? මිනි ගඳට අමනුෂ්‍යයන්ගේ හිත යනවා. රෝග බියත් හටගත්තා, දුර්භික්ෂ බියත් හටගත්තා, අමනුෂ්‍ය බියත් හටගත්තා. කවුදයි මෙරි වැටින මිනිස්සු උස්සන්නේ තැන් වල මැටකෝටු. විශාලා මහනුවර සොහුනක් වගේ වෙලා ගියා. පනනල තියෙන මිනිස්සු ලීවල එල්ලි රජමාලිගාවේ දොරටුවට ගියා. රජුරෝ ඉදිරියේ කෑ ගහලා කිව්වා කිසිම දෙයකින් පිළිතුරක් නැහැ. තථාගතයන් වහන්සේ වඩම්මන්ට දූත පිරිසක් එවුවා. මගදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඇමතිවරු කිව්වා ඉස්සෙල්ලාම තථාගතයන් වහන්සේ ආරාධනා කරන්න. රජුරෝ නම් එවැනි එකක් නැහැ. භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේ සියල්ල දුටුවා. මාන්දම හැදිලා ඉන්නවා. රහත් වෙන්න පින් තියන අය පේනවා. කට උඩට අරගෙන වේදනාවෙන් කෑක ගහ ඉන්නවා. මුළුවල පේනවා බුදු ඇසට. අමනුෂ්‍යව අහගෙන ඉන්නවා සෝවාන් වෙන්න පින තියන අය මුළුවලට වැටිලා. අමනුෂ්‍යව සෝවාන් වෙන්න පින තියන අයගේ රීරි මාංශ උරා බොනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනේ දසදහසක් ලෝක ධාතු වලට ආනුභාවයේ පිහිටන බුද්ධ ආඥාව පිහිටවන්ට පුළුවන් තැන විශාලාව. රජ්ජුරුව ලහිලහි දුවගෙන ගිහලා ඇහුවා ස්වාමීනි හැබෑද විශාලාවට වඩිනවා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා වඩින්න ඕන. මොහොතක් ඉවසනසේක්වා. ගංගා මතකයි නේද? කිලෝමීටර 10ක් විතර තියෙන්නේ. ඕන ඔය ගඟ දක්වාම භූමිය සුද්ධ කරා මාවත හැදුවා. සුදු වැලි ඇතිරෙව්වා. මල් ඉසිරෙව්වා. මල් වැල් ඇතිරුවා. මල් වියන් බැඳෙව්වා. 500ක් සංඝ පිරිස වඩිනවා. බිම්බිසාර රජුරෝ ගංගානම් ගඟේ දැන් නැව් හදලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට බුද්ධ ශාසනය පනවලා තියෙනවා. ගංගානම් ගඟේ සැඩපාර නතර වුණා. බුදුරජාණන් වහන්සේ විශාලාවට සමීප වෙන්නම ආකාශේ වලාකුළෙන් පිරී ගියා. මගේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට උතුම් සිරිපා කමල තබනකොටම දහසක් කර ඇති චක්‍ර ලක්ෂණින් සමන්විත රත්තරන් සිරිපතුල හැමදාම දකුණු සිරිපතුල තියන්න ඉස්සලා සිරිපා පියුම මහ පොළොවේ තබනකොටම විශාලාවේ පොකුරු වැසි ගහින්ට පටන් ගත්තා. මහා වැසි ඇදහැරෙනවා. මිනී කුණු ගහගෙන යනවා. මුළු විශාලා මහනුවරම අමනුෂ්‍යෝ බුදු සිරිපා තිබූ සැනින් පලා ගියා මිනිස්සු දාලා. භාග්‍යවතුන් වහන්සේ සිරිපා තැබූ සැනින් ඒ ප්‍රදේශයේ ගව්වක් දුරට අමනුෂ්‍යෝ පලා යනවා කියලා යමක් ඇද්ද? ඒ බුදු සිරිපා සංගලේ ආනුභාවයයි. දවස් 3ක් ගංගානම් ගඟේ ඉඳලා මාලිගාවට වඩිනවා. ඒ දවස් 3 වැහැලා මුළු විශාලාවම සුද්ධ වෙලා. රාජ මාලිගාවේ හවස් යාමේ පහන් දැල්වලා ශාස්ත්‍රු අමා ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ දකින්ට සහම්පති බ්‍රහ්මයා වැඩලා සතරවරන් දෙවියෝ වරන් ගන්නවා. ඉන්ද්‍ර සෝමහරදී දෙවිවරු වෙනවා. බලවත් දෙවිවරු පැමිණෙනවා කියලා යමක් ඇද්ද? නීච තුච්ච භූතයෝ විශාලා මහනුවරින් ඈතට ගියා. තවම රතන සූත්‍රය දේශනා කරලද?
එහෙනම් රතන සූත්‍රයේ භූතු එළවන එකක්ද? එළවන්න භූතු ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා යානීන්ද භූතානි සමාගතානි බුම්මා නිවා යා නිවාන් තලික්කි. යානීන්ද භූතානි යං භූතයෝ සමාගතානි රැස් වෙලා ඉන්නවනේව. බුදුරජාණන් වහන්සේ වදාලා පොළොවේ තහසේ දෙවිවරු රැස් වෙලානේ. බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේව සත්තා සබ්බේව භූතා සුමනා භවන්තු. මේ සියලුම භූතයෝ මේ දෙවිවරු සුමනා සූපත්තියෝ සුවපත් සිත් ඇත්තෝ විත්වා. තුන් ලෝකීටම පතුරන මහා මෛත්‍රී නිධානයේ ඇති තථාගතයන් වහන්සේ ඉස්සලාම මෛත්‍රිය පැතුරුවා. අර ආකාශයේ පොළොවෙත් ඉන්න දිවුරුන්ගේ ශරීර සීතල වෙලා ගියා. ඒ වචනේ ඇහෙනකොට අතෝපි සක්කංච සුනන්තු භාසිතං මම දැන් යමක් දේශනා කරනවා. හොඳට අහන්න. තස්මායි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂයා පජාය. ඇයි මේ මිනිස්සුන්ට මෛත්‍රිය කරන්නේ නැත්තේ? මෙස්සිත වඩන්න මිනිස්සුන්ට හොඳට දැනෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා කිව්ව සැනෙන් ශරීර සීතල වෙලා ගිය අයට කිව්ව ඇයි මෛත්‍රිය වඩන්නේ නැත්තේ? දිවාච රත්තෝච හරන්තිය බලෙන් මිනිසු පහන් තියතියා කිරියාරවල් හදා ශීර හදා මල් පූජා කර දුන් දිදී දෙවියන්ට පූජාවල් කරනවා පින් දෙනවා. ඇයි මේ මිනිසුන්ට මෛත්‍රිය කරන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ වදාලා යං කිංචි විත්තං ඉදවා හුරංවා. යං කිසි ධනයක් තියෙනවා නම් වස්තුවක් තියෙනවා නම් මෙහි හෝ පරලොව සග්ගේ ස්වායං රතනම් පනීතං දිව්‍ය ලෝකවල තියෙනවා මැණික්. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානන්තරි කඤ්ඤමාහු. සමාධියක් තියෙනවා. ඒ සමාධිය උපද්දවන පින්වන්තයෝ ඒ සමාධි ඵලය අරහත් ඵලය. ඒ සමාධි පැද්දුවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මේ ලෝකේ දැක ත්‍රිලක්ෂණය මනසින් දැක මේ සසර කෙරෙහි විරාගී නොයල්මින් යුතු සමාධියක් උපදිනවා. අරහත් ඵල සමාධිය. ඒ සමාධියට සමාන කිසිම සමාධියක් ලෝකේ නැහැ. ඒ සමාධිය උපද්දන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා "යේ පුද්ගල අට්ඨ සතම් පසන්තා." මේ ලෝකේ සත්පුරුෂයෝ ප්‍රශංසා කරන පුජ්‍යලු 8 දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරහත් මාර්ගඵල කියලා ආර්ය උත්තමයෝ 8 දෙනෙක්. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දානයක් දුන්නොත් පින් සිද්ධ වෙනවා. පින්වත්නි සංඝයාට දන් දුන්නොත් පින් සිද්ධ වෙනවා. ඒක සත්‍යයි. සැබෑ බසින් මෙම සිත සැලසේවා කිනුට අහසේ විදුලි කොටන්න ගත්තා. ඒ සුප්පයුත්තා මනසාදල්හි. නික්ඛාමිනෝ ගෝතම ශාසනම්. ගෞතම ශාසනේ. ගෝතම ශාසනේ. යම් කිසි කෙනෙක් ඒ සුප්පයුත්තා මනාව පිළිපදිනවා නම් මනසාදල්හි හිත දැඩි කරගන්න ඕන. නිරේට වැටුනොත් අවම විපාක දෙන නිරේ අවුරුදු ගාන දන්නවද? මනුස්ස අවුරුදු ලක්ෂ 90ක් යතින්ද කීලෝ පටවින් සිතෝසියා. ඉන්ද්‍ර කීලයක් වගේ සෙලවෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු කෙනාගේ ශ්‍රද්ධාව. ඒ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු කෙනෙක් සෝවාන් වෙච්ච කෙනෙක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙච්ච කෙනා මැරෙනකල් බණ භාවනා නොකලත් ජීවිත 8කට නම් යන්නේ 7න් ඉවර කරනවා. සැබෑ බසින් මෙම සිත සැලසී. ඊතේන සච්චේන සුවත්ති හෝති. සහවස්ස දස්සන සම්පදාය. ඒ දර්ශන සම්පත්තිය කියන්නේ සෝවාන් බව. ඊට පස්සේ චතුහ පාහිච විප්පමුක්තෝ. සතර අපාය වැටෙන්නේ නැහැ කවදාවත්. ඊළඟට චචාබි ඨානානි අබබ්බෝ කාතුම්. පව් 6ක් කෙරෙන්නෙම නැහැ. කිංචාபிසෝ කම්මං කරෝති පාපකං කායේන වාචාය මනසා. ක්‍රියාවෙන් වරද්දක් වෙන්න පුළුවන්. හංග ගන්නෑ. වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ. ගිම්මාන මාසේ පටමස්මින් ගිම්මේ.
පෙබරවාරි මාර්තු වල ගෙම්හානේ පළමු වෙන වසන්ත කාලේ මල් පිපෙනවා. බුදු මුව මඩලින් සත්වතාවක් දේශනා කරපු සූත්‍රය රතන සූත්‍රය. වරෝ අරඤ්ඤු වරදෝ වරහර උතුම් මුනිදු වරෝ උතුම් වරඤ්ඤු උතුම් දේ අවබෝධ කරගත්ත වරදෝ උතුම් දේ දන් දෙන බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ උතුම් ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මයේ වදාලා සක්‍ර දේවේන්ද්‍රයා ලෝකෙටම සෙත් පැතුවේ බුදුන් ඇඳලා රුවන්වැලි මහා සෑයේ පිනි බුදුගුණ කියන්ට නැත්නම් විතරක් වාසනාවක්ද අහසෙත් පොළොවෙත් දෙවිවරු ඉන්නවා මිනිස්සුත් මේ දෙවියොත් ඔක්කොම සංඝයාට වඳිනවා සංඝයාට වඳීමේ පින් බලයෙන් සත්‍යානුභව බලයෙන් ලෝකෙට සෙත් වේවා කියලා සක්‍ර දේවේන්ද්‍රය කියපු ගාථා තුන තමයි අවසානට තියෙන්නේ රතන සූත්‍රයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ පැංගිස්ස කිසි දුකක් නැහැ ආයෙත් අර වේලිච්ච ගස් වලින් මේ දවස් 5ට ඔක්කොම මල් හැදිලා ගෙඩි හැදිලා ඉවරයි. රතන සූත්‍රයේ 7 වතාවක් පදාලා මෙතනින් එහා නෑ දෙයක් පින්වත්නි. ආටානාටි ආරක්ෂාවත් වෙසමුනි දිව්‍ය රාජයාගේ ආඥාවක්. බුදුරජාණන් වහන්සේ අනුමත කළා. බුදුරජාණන් වහන්සේ දුන්න ආරක්ෂාව තමයි රතන සූත්‍රය.